හරි මේ තියෙන යූසර් මැනුවල් එක. යූසර් මැනුවල් එකේ නම් මේ කියවයි කියලා ගන්න දෙයක් නැහැ. මේ ෆෝන් එක පාවිච්චි කරන්න දන්න තියෙන එක ලංකාවේ නෙවෙයි ලෝකෙම නැති ඇති. හරි. මේ විස්තර ටිකක් තියෙනවා. අපිට මේක වැඩක් නැහැ. මේක නම් වැඩක් නැහැ. මේක වැඩක් තියෙනවා. වොරන්ටි කාඩ් එක වැඩක් තියෙනවා. ඒක තියාගන්න. හරි. අපි ඊට පස්සේ දිනන ෆෝන් එක. මම ෆෝන් එක එළියට ගමු. ඊපස්සේ මම මේ වගේ උඩින් මේ වගේ ස්ටිකරයක් අල්ලලා තිනවා. උඩ මෙන්න මෙහෙම ස්ටිකර් එක ගලවන්න පුළුවන්. හරි. ඊට ෆෝන් එකේ බෑග් එකේ පෙම් ලොකු ස්පීකර් එකක් බලා ගන්න පුළුවන්. යටින් ඒගොල්ලන්ගේ AM කියලා ගහලා තිනවා. AMA කියලා ගහලා තිනවා. ඊට පස්සේ මෙතන AME කියලා ගහලා තිනවා. අපි මේක ඔන් කරගමු. කවුරුත් ඉන්න තැනක නම් මේක ඔන් කරන්න යන්න එපා. හරි ඊට පස්සේ අපි SIM එක දැම්මට පස්සේ මේක SIM dual SIM එකක් දාන්න පුළුවන්. මේ වගේ කී එක ලොං ප්‍රෙස් කරාම යනවා. අපිට මේකේ FM රේඩියෝ එකක් තියෙනවා. සින්දු අහන්න පුළුවන්. හරි ඒ වගේම මේකේ විශේෂ දෙයක් කියන්න නෑ. හරි අපි යමු ඉතුරු කොටස් වලට බලන්න. තියෙනවා චාර්ජරයක්. මේ චාර්ජර් නම් ටිකක් හොඳ චාර්ජරයක්. ඒකෙත් හේම් කියලා ගහලා දිනවා. මේක සල්කිය යුතු බරක් තියෙනවා. ඒක නිසා තමයි හොඳ චාර්ජරයක් කියලා මම කිව්වේ. ඊට පස්සේ තියෙනවා තා කුල කැලක් තියෙනවා. ෂුවර් බැටරිය මේක. හරි ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන එච්චරයි. මේ ෆෝන් එක නම් හොඳ ෆෝන් එකක්. මේක කියන්නේ විශේෂ දෙයක් නෑ. මේ විශේෂ දෙයකට තියෙන ලොකු ස්පීකර් එකක් තියෙනවා. අන්න ඒක විතරයි විශේෂ දෙයකට තියෙන්නේ. හරි එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ස්තුතියි. අද ගිහලා නම් බයි. යට තියෙන subscribe button එක ඔබාගෙන යන්න. එහෙනම් අද ගිහලා එන්න. බයි ටටා. අමතක නොකර subscribe කරලා like එක උදාගෙන වීඩියෝ එකේ කියන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. මේ ෆෝන් එකේ මේ ගතු ෆෝන් ෂොප් එකේ මේ ෆෝන් නම්බර් එක මම යටින් දාගෙන යන්නම්. එහෙනම් ගිහලා එනම් බයි හවුඩ